අයිබෝවන් කොහොමද යාළුවනේ? අදත් ආදරෙන් පිළිගන්නවා අපේ Heart of Cinema YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් වුණ බෙන්ගාලි මිශ්‍ර කැටගරි එකේ මූවි එකක්. ඉතින් වසර 500කට වඩා පැරණි පොළොවට වැළෙනු අභිරහසක් හොයාගෙන යන මේ මූවි එකේ නම තමයි විජයනගර හයිරේ. මූවි එක බලන්න කලින් මේ වගේ අලුත්ම මූවිස් ඉක්මනින්ම බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. කතාව පටන් ගද්දිම අපිට පෙන්වන්නේ පරණ සිදුවීමක්. ඉතින් පිරිසත් තවත් කෙනෙක් පස්සේ පන්නනවා. එයයි කාර් වලින් මේ කෙනා පිටිපස්සේ පන්නන අතරේ එයාට වෙඩි තියෙනවා. කොහොම හරි මේ කෙනා ඒ වෙඩිල්ලක් වෙදිලා වාහනත් අන්තරකටපත් වෙලා මිය යනවා. ඉතින් මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ කෞතුකාගාරයක්. මෙතෙන්ට පාසල් ළමයි වගේක් ඇවිත් ඉන්නවා. ඔය අතරේ තමයි හොරු කණ්ඩායමක් මෙතන තියෙන කෞතුක වස්තුවක් හොරකම් කරන්න ප්ලෑන් කරන්නේ. කොහොම හරි මේ අය මේ ළමයිව ප්‍රාණාපයට ගන්නවා. මේ අතර මේ අයගෙන් කෙනෙක් කෞතුකාගාරයේ ඇතුළට යනවා. ඉතින් ඇතුළේ කෙනෙක් ඉඳගෙන ඉන්නවා. ඉතින් මේ හොරා ඒ ඉඳගෙන ඉන්න කෙනාට කියනවා අත් දෙක උස්සන්න කියලා. හැබැයි මේ වෙලාවේ සිද්ධ වෙන්නේ කවුරුවත් හිතුවේ නැති දෙයක්. මේ පුද්ගලයා අර හොරු කණ්ඩායමේ කෙනාට පහර දීලා එයාව යටත් කරගන්නවා. ඊට පස්සේ එකින් එක අනිත් අයටත් පහර දෙනවා. මෙයාගේ නම තමයි සත්‍යා. සත්‍ය කියන්නේ පුරා විද්‍යාඥයෙක්. ඉතින් සත්‍යගේ සහයට එයාගේ සහෝදරයෙකුණ සන්තුත් එනවා. මෙයාලා කලින්ම දැනගෙන තියෙනවා මෙතන අද සොරකමක් සිද්ධ වෙනවා කියලා. ඒ නිසායි එයාලා කලින්ම සූදානම් වෙලා ඉඳලා තියෙන්නේ. අවසානයේ මේ හැමෝම පොලිස් අත්අඩංගුවටපත් වෙනවා. ඉතින් මෙතනින් පස්සේ සත්‍ය සන්තු එක්ක බැංගලෝර වලට එනවා. එයාගේ යාළුවෙකුණ රංජන් හමු වෙලා බැංගලෝර වල ටික දවසක් නවතින්න. ඉතින් සන්තු එක්ක එයාගේ යාළුවෙකුණ ජෝත් මේ ගමන එන්න ඉඳලා තියෙනවා. හැබැයි එයාට කෝච්චිය මිස් වෙලා තියෙනවා. කොහොම හරි සන්තු රංජන්ගේ කාර් එකේ ඩිකිය අරිද්දී ජෝ පිටිපස්සේ හැංගිලා ඉන්නවා. ඒ කියන්නේ එයා කලින්ම මෙහාට ඇවිත් තියෙනවා. ඉතින් ජෝ සන්තුට කියනවා මං ඔයාලට සර්ප්‍රයිස් එකක් දෙන්න හැදුවේ කියලා. ඉතින් කොහොම හරි මේ හැමෝම රංජන් සහ එයාගේ බින්ද ප්‍රියා එක්ක වාහනයට නගිනවා. මේ අතර අපිට පෙන්වන්නේ කෙනෙක් පාන පොකුණක් වගේ එක නාන ගමන් ඉන්නවා. ඉතින් ඒ ගෝලෙක් ඇවිත් කියනවා කොල්කටාවල ඉඳන් එන කෙනා ආවා කියලා. ඉතින් මෙයාලා මේ කියන්නේ සත්‍ය ගැන. කොහොම නමුත් මේ කෙනා එයාගේ ගෝලයාට කියනවා එයා ගැන ඇහ ගහගෙන ඉන්න කියලා. කොහොම හරි සත්‍ය එහෙම නවතින්නේ හොටෙල් එක. මේ හොටෙල් එක ඉන්දියාවේ තිබෙ විජයනගර රාජවංශයෙන් එන පරණ ගොඩනැගිල්ලක්. ඉතින් මේ හැමෝම තම තමන්ගේ කාමරවලට එනවා. ඊට පස්සේ නාලා පිරිසිදු වෙලා යන්න සූදානම් වෙන්නේ මේ පළාතේ තියෙන නටබුන් බලන්න. මොකද විජයනගර කියන ශ්‍රේෂ්ඨ රාජධානිය තිබ්බේ මේ ප්‍රදේශයේ. ඉතින් මෙයාලා මෙහි ප්‍රසිද්ධ ගඟක් වුණ තුංගභද්‍ර ගඟ බලන්න එනවා. රාමායනයට අනුව මේ ගඟ නිර්මාණය කළ තියෙන්නේ නරසිංහ විසින්. ඒ කියන්නේ විශ්ව දෙවියන්ගේ 4 වෙනි අවතාරය. ඒ වගේම මේ ගඟ විජයනගර රාජධානිය හදවත කියලා සැලකලා තියෙනවා. මොකද ඒ කාලේ රාජධානී කෘෂිකර්මය වගේම මිනිස්සුන්ගේ අවශ්‍යතාවලට ජලය සපයලා තියෙන්නේ මේ ගඟෙන්. ඉතින් මෙයාලා මේ ගඟ ගැන කතා කරමින් ඉද්දී මෙයාලා දිහා කෙනෙක් බලාගෙන ඉන්නවා අපිට පෙන්නනවා. කොහොම හරි එදා හවස සත්‍ය හැම කෑම කනවා. මේ වෙලාවේ රංජන් මේ අයට කියනවා විජයනගර රාජධානියේ එක දියමන්තියක් ගැන කතාවක් තියෙනවා. ඒ දියමන්තිය ප්‍රමාණයෙන් වගේම බරෙන් ලෝකේ විශාලතම දියමන්තිය කියලා විශ්වාස කරනවා කියලා. මේ වෙලාවේ සත්‍ය කියනවා මේ දියමන්තිය අයිති උනේ විජයනගර රාජධානියේ ක්‍රිෂ්ණදේව රායා කියන රජුට. මේ රජු ගොඩක් දක්ෂ වගේම හොඳ පාලකයෙක්. ඒ කාලේ ඒ රාජධානිය හැඳින්වුවේ මුතුමැණික් වල කේන්ද්‍රස්ථානය කියලා. කොහොම හරි මේ රාජධානියට ආක්‍රමණයක් එල්ල වෙනවා. ඒ නිසා රජු එයාගේ ධනය වගේම අර දියමන්තිය කාටවත් හොයාගන්න බැරි තැනක හංගනවා. එතනින් පස්සේ පහුගිය අවුරුදු 400ක වගේ ඉඳලා ගොඩක් අය මේ දියමන්තිය හොයන්න උත්සාහ කරා. හැබැයි ඒක කාටවත් හම්බ වුණේ නැහැ. ඒ වගේම ඒක ආරක්ෂා කරන ගෝත්‍රයක් ඒ කාටවත් ඒ දියමන්තිය හොයන්න ඉඩක් දෙන්නෙත් නැහැ කියලා. ඉතින් ඔය අතරේ මෙතෙන්ද ලස්සන තරුණියක් එනවා. මෙයාගේ නම තමයි කස්තුරි දේවි රායා. ඉතින් රායා කියද්දි මතක් වෙන්නේ විජයනගර රාජවංශයේ පාලකයන්ව. මොකද ඒ හැමෝගෙමත් වාසගම රායා. ඉතින් මේ කස්තුරි දේවි කියන්නේ ඒ රාජවංශයෙන් එන කෙනෙක්. කොහොම වුණත් එයා මේ වෙද්දි චිත්‍රපටවල රංගපාන නිලියක්.
සත්‍ය මේ රායව කොහොම හරි අඳුනගෙන තියෙනවා. මොකද සත්‍ය කියන්නේ ප්‍රසිද්ධ පුරාවිද්‍යාඥයෙක්. ඒ නිසායි මෙයාට අර හොටෙල් එක ලේසියෙන් බුක් කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් සන්තු වගේම ජෝ නම් ගොඩක් සතුටු වෙනවා රායව දැක්කහම. ඉතින් රායා කියනවා එයා මේ දවස්වල විජයනගර රාජධානිය ගැන ෆිල්ම් එකක් රූගත කරන ගමන් ඉන්නේ කියලා. ඉතින් සත්‍ය එයාගෙන් අහනවා ඔයාලා මේ ෆිල්ම් එකේ දියමන්තිය ගැනත් කියනවද කියලා. ඒ වෙලාවේ රායා කියනවා ඔව් අපි ඒ ගැන සඳහන් කරනවා. හැබැයි කතාවේ අන්තිමේදී අපි කියනවා ඒක කටකතාවක් විතරයි. එහෙම දියමන්තියක් නැහැ කියලා. මොකද ඇත්තටම එහෙම දියමන්තියක් නැහැ. ඒක බොරු කතාවක් කියලා. ඊට පස්සේ සත්‍ය රායාගෙන් අහනවා එතකොට මේ ෆිල්ම් එක කරද්දී කවාචි ගෝත්‍රයෙන් බාධාවක් නැද්ද? එයාලා නේද මේ ආරක්ෂකයෙ විදියට ඉන්නේ කියලා. ඉතින් රායා කියනවා ඔව් එයාලා අපිට බාධා කරනවා. කවාචි කියන්නේ විජයනගර රාජවංශයේ හිටිය දක්ෂම සෙබළු. හැබැයි දැන් නම් එයාලගේ පැවතගෙන එන්නේ ටික දෙනයි කියලා. ඊට පස්සේ රායා මෙතනින් යනවා. එයාදී ජෝට ඕන වෙනවා එයා එක සෙල්ෆි එකක් ගහන්න. ඉතින් දෝ ශාන්තුවත් එක්ක රායා එක සෙල්ෆි එකක් ගහනවා. ඉතින් මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ මේ පළාතේ ඉන්න මරේක්ව. මෙයාගේ නම මොහාන්. ඉතින් මොහාන් කාත් එක හරි කියනවා අවුරුදු 500කට විතර කලින් අපේ මුතුන් මිත්තන් මේ දියමන්තිය හොයන්න මේ පොළව හාරලා තියෙනවා. එයාලගේ ලේ මගේ නහරවල තියෙනවා. පිට පළාත් වලින් ඇවිත් ඒ දියමන්තිය ගන්න මං කාටවත් ඉඩ තියන්නේ නැහැ. මං නියම කවාචි ගෝත්‍රයේ කෙනෙක් කියලා. කොහමරි එදා රෑ සත තුංගභද්‍ර ගඟ ගැන පොතක් කියවමින් ඉන්නවා. මේ වෙලාවේ සන්තු එයාගෙන් අහනවා අපි ආවේ ට්‍රිප් එකක් කිව්වට ට්‍රිප් එකක් නෙවෙයි නේද? මේක තවත් එක ත්‍රාසජනක අත්දැකීමක් නේද කියලා. ඒ කියන්නේ සත්‍ය ඇත්තටම මෙහාට ඇවිත් තියෙන්නේ අර දියමන්තිය ගැන හොයාගෙනද? අපි බලමු කතාව ඉස්සරහට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. ඉතින් ඊළඟ දවසේ සත්‍ය කෙනෙකු මුණ ගැහෙන්න යනවා. ඉතින් මේ කෙනා ඉන්නේ රෝද පුටුවක. එයාගේ නම ප්‍රසාද් ශර්මා. ඉතින් ප්‍රසාද්ද බලාගන්නේ එයාගේ මුණුබුරා අනිල්. කොහොම වුණත් ප්‍රසාද් කියන්නේ සත්‍ය හොඳින්ම දන්න කෙනෙක් වගේ පේන්නේ. ඉතින් සත්‍ය එයාගෙන් අහනවා මගේ මොනවද වෙන්න ඕනේ කියලා. ඒත් එතන එහාට සිද්ධ වෙන කතාව අපිට මේ වෙලාවේ පෙන්වන්නේ නැහැ. එතනින් පස්සේ අපිට පෙන්වන්නේ සත්‍යාපව හොටෙල් එකේ ඉන්නවා. එයා එක චිත්‍රයක් දිහා බලාගෙන ඉන්නවා. මේ චිත්‍රයේ තියෙන්නේ නිකන් හිස් කුටියක්. මේ වෙලාවේ සන්තු වගේම ප්‍රියා එතෙන්ට එනවා. සත්‍ය මේ දෙනාට කියනවා විජයනගර රාජධානියේ හිටිය සංගීතඥයන් සංගීතය පුරුදු පුහුණු උනේ මේ වගේ කුටිවල කියලා. මෙතනින් පස්සේ මේ හැමෝම ආපහු ගඟ ළඟට ඇවිත් ඉන්නවා. ඔය අතරේ තමයි සත්‍යට කෝල් එකක් එන්නේ. ඒකෙන් එයා ටිකක් කලබල වෙනවා. ඊට පස්සේ එයා එන්නේ රෝහලට. ඉතින් සත්‍ය කලින් හමුුණ ප්‍රසාද් දැන් ඉන්නේ රෝහලේ. වෛද්‍යවරිය කියනවා ප්‍රසාදට අංශභාගය වැළඳිලා තියෙනවා. ඒ වගේම එයාගේ කටහඬ අහිමි වෙලා තියෙනවා කියලා. ඉතින් සත්‍යට හිතා ගන්න බෑ එකපාරට මෙහෙම උනේ කොහොමද කියලා. මේ වෙලාවේ තමයි සත්‍යට ප්‍රසාද් දෙක කතා කරපු දේ මතක් වෙන්නේ. ඉතින් මෙයාලා කතා කරන්නේ අර දියමන්තිය ගැන. ප්‍රසාද් කියන්නේ සත්‍යගේ ඉහළ නිලධාරියෙක්. මෙයාලා කරන්නේ වැළලීලා තියෙන කෞතුක වස්තු සංරක්ෂණය කරන එක. ඉතින් ප්‍රසාද් කියන්නේ විජයනගර දියමන්තිය තාමත් කොහේ හරි තියෙනවා කියලා. හැබැයි සත්‍යට ඒ ගැන විශ්වාසයක් නැහැ. එයා කියනවා රාජවංශයෙන් පැවතගෙන එන රායවත් ඒ ගැන විශ්වාස කරන්නේ නැහැ කියලා. හැබැයි ප්‍රසාද් අදිම විශ්වාස කරනවා ඒක මේ භූමියේ කොහේ හරි සැඟවිලා ඇති කියලා. ඔන්න මේ අතරේ මොහාන් සහ එයාගේ කවාචි ගෝත්‍රයේ අය රෝහලට ඇවිත් ඉන්නවා. එයාලා වෛද්‍යවරයා එක්ක රණ්ඩු වෙනවා ප්‍රසාදට ප්‍රතිකාර කරන්න එපා කියලා. මේ වෙලාවේ ප්‍රසාද්ගේ මුණුබුරා ඇවිත් මේ අය එක්ක රණ්ඩු වෙනවා. මොහාන් කියනවා ඔයාගේ සීයා අපි ආරක්ෂා කරන දියමන්තිය හොරකම් කරන්න හදනවා. ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ කියලා. ඉතින් අනිල් මොහාන්ට තරහින් කතා කරනවා. මේ වෙලාවේ මොහාන් එයාට ගහන්න යනවා. හැබැයි සත්‍ය ඒක වළක්වනවා. ඒ වෙලාවේ මොහාන් සත්‍යට අනුතුරු අඟවලා එතනින් යන්න යනවා. කොහමරි සත්‍යට මතක් වෙනවා ප්‍රසාද් කිව්ව තව දෙයක්. ඒ තමයි එයාලා අපේ අන්තිම මෙහෙයුමේදී අපිව නවත්තන්න උත්සාහ කරයි. ඒත් අපි කිසිම වැරදි වැඩක් කරන්නේ නැහැ කියලා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ සත්‍ය ප්‍රසාද් එයාලා නැවතලා ඉන්න හොටෙල් එකට අරගෙන ඇවිත් පෞද්ගලික ප්‍රතිකාර ආරම්භ කරනවා. හැබැයි මේ හැම දෙයකටම වියදම් කරන්නේ රායා. එයා ගොඩක් හිත හොඳ කෙනෙක්. කොහමරි අනිල් රායාට ස්තුති කරනවා. ඒ අතරේ තමයි ලෙඩ ඉන්න ප්‍රසාද් සත්‍යට ඉඟි කරලා කියන්නේ එයාට පෑනක් දෙන්න කියලා. ඉතින් සත්‍ය එයාට පෑනකුයි පොතකුයි දෙනවා. මේ වෙලාවේ අනිල් එහෙමත් මෙතෙන් එනවා.
ප්‍රසාද් මොනවා හරි ලියන්න උත්සාහ කරනවා. ඒත් එයා කලබල වෙලා ඉන නිසා මුකුත් ලියා ගන්න බැරි වෙනවා. මෙතනින් පස්සේ සත්‍ය ඉන්නේ පරණ පුස්තකාලයකට. එයාට එතෙන්ට යන්න කියලා තියෙන්නේ ප්‍රසාද්. ඉතින් සත්‍ය එතෙන්ට ගිහින් ඒකේ ඉන්න වයසක කෙනාගෙන් නානියාවේ වංශ කතාව කියන පොත ඉල්ලනවා. ඉතින් සත්‍ය පුස්තකාලේ ඇතුළට ගිහින් ඒ පොත හොයා ගන්නවා. කොහමද එදා රෑ මේ අය හොටෙල් එකේ ඉද්දි කවුරු හොරෙන් මේ අයගේ කාමර වලට ඇතුල් වෙනවා. ඉතින් සන්තු මේ කෙනාව දකිනවා. එයා මේ කෙනාව අල්ලගන්න උත්සාහ කරනවා. කොහොම හරි එයා වෑන් එකට නැගලා පැනලා යනවා. ඒ සන්තු ඒ කෙනාගේ කරේ තිබ්බ මාලයක් නම් කඩාගෙන තියෙනවා. ඊට පස්සේ සන්තු මේක සත්‍යයට පෙන්නනවා. සත්‍ය තේරුම් ගන්නවා ඒ ආව කෙනා මෝහන්ගේ කෙනෙක් කියලා. ඉතින් සන්තු සත්‍යගෙන් අහනවා මේ කෙනා අපේ කාමරයට ඇතුල් වෙන්න අපි ළඟ මොනවා හරි විශේෂ දෙයක් තියෙනවද කියලා. ඒ වෙලාවේ තමයි සත්‍ය කියන්නේ ඔව් තියෙනවා කියලා. සන්තු අහනවා ඒ මොකද්ද කියලා. ඊට පස්සේ සත්‍ය කියනවා නානියාවේ වංශ කතාව කියන පොත කියලා. ඉතින් මේ පොත මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා සත්‍ය මේ අයට පැහැදිලි කරනවා. ඉතින් එක දවසක මහාචාර්ය ප්‍රසාද්ගෙන් සත්‍යයට කෝල් එකක් එනවා. එයා සත්‍යයට කියන්නේ විජයනගර රාජධානිය තාමත් ජීවමානයි කියලා. එයා කියන්නේ අර දියමන්තිය ගැන. එතනින් පස්සේ තමයි සත්‍ය මෙහාට එන්නේ ඒ දියමන්තිය හොයාගෙන. මොකද සත්‍ය දන්නවා ප්‍රසාද් සර් ඒ ගැන මොන හරි දැනගෙන තියෙනවා කියලා. ඒ වගේම එයා මෙහාට ඇවිත් ප්‍රසාද්ව හමු වුණා. මේ වෙලාවේ සන්තු කියනවා එයා දන්න දේ අපි දැන් දැනගන්නේ කොහමද? එයාට කතා කරන්න තියා ලියන්නවත් බෑනේ කියලා. ඔය වෙලාවේ තමයි සත්‍ය අර පොතේ එළියට ගන්නෙ. ඊට පස්සේ එයා ඒක හිස් පිටුවක් පෙරලනවා. ඊළඟට ඒ හිස් පිටුවට ටෝච් එකක් අල්ලනවා. ඒ වෙලාවේ ඒකෙන් එක QR කෝඩ් එකක් පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ප්‍රසාද් එයා දන්න කරුණු එක ගුණයක් හදලා ඒකට ප්‍රවේශ වෙන්න QR කෝඩ් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් සන්තු එක ස්කෑන් කරනවා. හැබැයි ඒ ගුණයට ඇතුල් වෙන්න තව පාස්වර්ඩ් එකක් ඕන කරනවා. ඒත් ඒ පාස්වර්ඩ් එක සත්‍ය දන්නේ නැහැ. මේ අතර අපිට පෙන්නන්නේ අනිල් මෝහන්ව හමු වෙන්න ඇවිත් ඉන්නවා. ඉතින් අනිල් ඇත්තටම හොඳ කෙනෙක් වගේ පෙවුනට ඇත්තටම එයා හොඳ කෙනෙක් නෙවෙයි. එයා එයාගේ සීයාගේ මරණයට හේතුවක් වුණ කෙනෙක් වගේ මේ දෙන්නගේ කතාවෙන් පේන්නේ. කොහමරි අනිල් මෝහන්ගෙන් ඒකට සල්ලි ඉල්ල ගන්නවා. ඊට පස්සේ එයා සතුටින් එතනින් පිට වෙලා යනවා. හැබැයි ටික දුරක් යද්දී අනිල්ව මෝහන් ඝාතනය කරනවා. ඊට පස්සේ දීප සල්ලි ටිකත් අරගෙන එතනින් යනවා. ඉතින් මේ දේ සත්‍යයමත් දැනගන්නවා. හැබැයි එයාලා ඒක දැනගද්දී අනිල්ගේ කාර් එක විතරයි හමු වෙලා තියෙන්නේ. එයාගේ සිරුර කොහෙවත් නැහැ. කොමරි සන්තු සත්‍යයට කියනවා අර ගුණට ඇතුල් වෙන පාස්වර්ඩ් එක ෆෝන් නම්බර් එකක් හරි උපන්දිනයක් හරි වෙන්න බැරිද කියලා. ඔය වෙලාවේ තමයි සත්‍යයට එක සිදුවීමක් මතක් වෙන්නේ. එයා සන්තුට කියනවා ලැප්ටොප් එක අරගෙන එන්න කියලා. ඉතින් මේ වෙලාවේ සත්‍යයට එක සිද්ධියක් මතක් වෙනවා. ඒක අපිට කතා මුලදීම පෙන්නපු සිදුවීම. ඉතින් ඔයාලට මතක ඇති පිරිසක් කෙනෙක්ව පන්නගෙන ආවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි මේ සත්‍යව. කොහොම හරි ඒ සත්‍යයට වෙඩි තිබ්බත් ඒක එයාට වැදිලා නැහැ. එයාගේ කාර් එක අන්තරකටපත් වෙනවා. ඒත් එයා මිය යන්නේ නැහැ. කොහොම හරි හරිම වෙලාවට සත්‍යගේ ඉහළ නිලධාරියා ප්‍රසාද් මෙතෙන්ට ඇවිත් සත්‍යව බේර ගන්නවා. මේ අනතුරෙන් තමයි සත්‍ය කකුල ආබාධයකට ලක් වෙන්නේ. ඉතින් ප්‍රසාද් සත්‍යයට කියනවා ඔයා රට වෙනුවෙන් ලොකු සේවයක් කරා. ඔයා ජාතික වස්තුවක් ආරක්ෂා කරා. මේ දවස කවදාවත් අමතක කරන්න එපා කියලා. ඉතින් සත්‍ය හිතනවා ප්‍රසාද් පාස්වර්ඩ් එක විදිහට දාන්න ඇත්තේ ඒ දිනේ කියලා. ඒ නිසා එයා ඒ දිනේ ගහලා බලනවා. කොහොම හරි ඒක සාර්ථක වෙනවා. ඉතින් මේ ගොනුවේ තියෙන්නේ ප්‍රසාද් රෙකෝඩ් කරපු එක වීඩියෝ එකක්. ඉතින් සත්‍ය එක ප්ලේ කරලා බලනවා. ප්‍රසාද් මේ වීඩියෝ එකේදී කියනවා සත්‍ය ඔයා මේ වීඩියෝ එක බලද්දී මං ජීවිතුන් අතර නැති වෙන්න පුළුවන්. මම බලන පොත්පත් වලින් හොයාගත්ත විජයනගර රාජවංශයේ පරණ මාලිගාව ඇතුලේ දියමන්තිය සැඟවිලා තියෙනවා කියලා. ඉතින් ඒක කටකතාවක් නෙවෙයි. ඒත් ඒක අරගන්න මට ඔයාලට උදව් කරන්න විදිහක් නැහැ. ඔයාලට ඒක තනියම හොයාගන්න වෙනවා. ඒක වැඩි කෙනෙක් අතර යන්න දෙන්න එපා කියලා. ඔය අතරේ රායපල්ල මාලිගාව ඇතුලේ එක රුගති කිරීමක් කරනවා. හැබැයි අර කවාචි ගෝත්‍රයේ අය ඇවිත් මේ අයව මාලිගාවෙන් එලවලා දානවා. එතනින් පස්සේ තමයි සත්‍ය මෙතෙන්ට එන්නේ. ඇවිත් රායට කියනවා ගෝත්‍රයේ අය ඔයා මේ මාලිගාවට එනවට කැමති නෑ. මොකද එයාලා දිවි හිමියෙන් තමයි ඒ දියමන්තිය ආරක්ෂා කරන්නේ.
ඔයා රජපෞලෙන් පැවතගෙන එන කෙනෙක් නිසා එයාලා බයයි ඔයා ඒ දියමන්තිය අරගනී කියලා. ඒකයි එයාලා මෙහෙම කරනව ඇත්තේ කියලා. හැබැයි රායා මේ දියමන්තිය කතාව විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා එයා තරහින් මෙතනින් යනවා. ඉතින් මේ සිද්ධිය සන්තු දකිනවා. ඒ නිසා එයා ජෝට කියනවා ගිහින් පොඩක් එයාට කතා කරන්න කියලා. මොකද ජෝ රායාගේ හොඳ රසිකයෙක්. ඔය අතරේ වෛද්‍යවරිය ඇවිත් ප්‍රසාද් පරීක්ෂා කරලා බලනවා. ඒ වෙලාවේ තමයි මේ අය දැනගන්නේ එයා මිය ගිහින් කියලා. කොහොම වුණත් ඔයාලට මතක ඇති ප්‍රසාද් අර වීඩියෝ එකේදී කිව්වා එයාට ජීවත් වෙන තව වැඩි කාලයක් ඉතිරි වෙලා නැහැ කියලා. ඉතින් මේ දේ මතක් වුණාට පස්සේ සතර මේ මරණය ගැන ලොකු සැකයක් ඇති වෙනවා. ඒ නිසාම එයා රායාට කියනවා මේ මරණය ගැන පොලිසියට දැනුම් දෙන්න. මේක ස්වභාවික මරණයක් වෙන්න බෑ. අපි ප්‍රසාද් වෙනුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් ඉල්ලන්න ඕන කියලා. ඊට පස්සේ සත්‍යගේ කට්ටියවත් එක්ක අර හොටෙල් එකට යනවා. ඉතින් මෙයාලගේ ජීප් එක ඩ්‍රයිව් කරන්නේ රංජන්. මේ ජීප් එකේ රංජන්ගේ බිරිඳ ප්‍රියා වගේම සන්තෝෂා ජෝත් ඉන්නවා. ඉතින් මෙහෙම යද්දී මේ අය දකිනවා ඈතින් මෝහන්ගේ අය පාර හරස් කරගෙන ඉන්නවා. හැබැයි රංජන් එයාගේ වාහනේ ස්ලෝ කරන්නේ නැහැ. එයා වේගෙන් ඒ අය ඉන්න පැත්තටම ජීප් එක ධාවනය කරනවා. ඊට පස්සේ මෝහන්ගේ ජීප් එක ඉස්සරහම ඒ වාහනේ නතර කරනවා. ඉතින් සත්‍ය බහලා ගිහින් මෝහන් මුණ ගැහෙනවා. කොහොම වුණත් මෝහන් අර පොත ගැන දැනගෙන තියෙනවා. ඒ නිසා මෝහන් කියනවා ඔයා දැමම ඒ පොත මට දෙන්න. එහෙම නැත්නම් ඔයාලා කාටවත් මෙතනින් අඩියක්වත් හෙල්ලෙන්න බෑ කියලා. ඉතින් සන්තු ඒ පොත සත්‍යයට ගෙනත් දෙනවා. සත්‍ය ඒක මෝහන්ට දෙනවා. ඉතින් ඔය වෙලාවේ තමයි මෝහන් පාස්වර්ඩ් එක ඉල්ලන්නේ. ඒ කියන්නේ මොකක් හරි ක්‍රමයකින් මේ පාස්වර්ඩ් එක ගැන මෝහන් දැනගෙන තියෙනවා. ඉතින් සත්‍ය බැරිම තැන ඒ පාස්වර්ඩ් එකත් මෝහන්ට කියනවා. ඊට පස්සේ මේ අය හොටෙල් එකට එනවා. එදා රෑ සත්‍ය මොකක් හරි දෙයකට සූදානම් වෙනවා. එයා රාජමාලිගාවේ සිටිය මොහොතින් අධ්‍යයනය කරනවා. ඊට පස්සේ එයා සන්තුවයි ජෝයිවයි ඇහැරවෙනවා. ඉතින් සත්‍ය රාජමාලිගාවේ සැලැස්ම හොයාගෙන තියෙනවා. එයා මේ හදන්නේ ප්‍රසාද් කිව්වා වගේ අර දියමන්තිය හොයාගෙන යන්න. ඉතින් මේ තුන් දෙනා කාටත් හොරෙම රාජමාලිගාවට එනවා. ඒදි එයාලා දකිනවා මෝහන් එයාගේ පිරිසත් එක්ක එකතු වෙලා මාලිගාව එක තැනක හරනවා කියලා. ඉතින් මේ අය සැඟවිලා ඒ දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ එයාලා මග හැරලා මෙතනින් යනවා. ඉතින් සත්‍යය සැස්ම තිබුණ විදිහට මාලිගාව ඇතුළට යනවා. ඒ වෙලාවේ තමයි එයාට පොලිසිය SP ගෙන් කෝල් එකක් එන්නේ. SP සත්‍යයට කියනවා ප්‍රසාද්ගේ මරණය ස්වභාවික මරණයක් නෙවෙයි. ඒක මිනි මැරුමක්. එයාට කාලයක් තිස්සේ විෂ ශරීරගත කරලා තියෙනවා කියලා. ඉතින් SP කියනවා මං ඝාතකයා කවුද කියන එක ඉක්මනට හොයාගන්නම් කියලා. ඉතින් සත්‍ය සන්තුට මේ සිද්ධිය ගැන කියනවා. ඒ වෙලාවේ තමයි කවුරු කෙනෙක් සත්‍යට පිස්තෝලයක් එල්ල කරන්නේ. ඉතින් ඒ වෙන කවුරුවත් නෙවෙයි රායා. රායා කියනවා ප්‍රසාද්ගේ ඝාතකයා කවුද කියන එක මං දන්නවා කියලා. ඉතින් ওই වෙලාවේ තමයි ඔතෙන්ද මොහන් එන්නේ. පේන විදිහට නම් මොහන් වැඩ කරන්නේත් මේ රායාටම තමයි. රායාගේ එකම අරමුණ තමයි එයාගේ පරම්පරාවෙන් එයාට උරුම වුණ දියමන්තිය කොහොම හරි අරගන්න එක. ඒ වෙනුවෙන් එයා මොහන්ගේ උදව් අරගෙන තියෙනවා. මොකද මොහන්ටත් ඒකෙන් ලාභයක් තියෙනවා. එයා කවචි ගෝත්‍රයේ කෙනෙක් වුණාට එයාට අවශ්‍ය නැහැ දියමන්තිය ආරක්ෂා කරන්න. ඉතින් මේ රායාම තමයි ප්‍රසාදවත් ඝාතනය කරලා තියෙන්නේ. ඉතින් රායා කියනවා මං දියමන්තිය තියෙන මේ මාලිගාවේ කියලා දැනගත්තේ ජෝගේ උදව්වෙන් කියලා. ඔයාලට මතක ඇති එදා රායා තරහින් මාලිගාවේ ඉඳන් එළියට ආවා. ඒ වෙලාවේ සන්තු ජෝට කිව්වා ගිහින් එයා ගැන පොඩ්ඩක් හොයලා බලන්න කියලා. ඒ නිසාම එදා ජෝ ගිහින් රායාට කතා කරනවා. ඒ වෙලාවේ රායා කියනවා අර ගෝත්‍රී මිනිස්සු ඇවිත් මගේ ෂූටින් සෙටප් එක විනාශ කරලා දැම්මා. ඒතිෙදී ඔයාගේ ප්‍රොෆෙසර් සත්‍ය කියනවා එයාලා එහෙම කරේ මං අර දියමන්ති අරගනී කියලා ගෝත්‍රාය හිතන නිසා කියලා. ඒත් ඒවා මිත්‍යා විශ්වාස විතරයි කියලා. ඉතින් ඔය වෙලාවේ තමයි ජෝ කියන්නේ ඒක මිත්‍යා විශ්වාසයක් නෙවෙයි. ප්‍රසාද් සර්ගෙන් සත්‍යට පොතක් හම්බ වුණා. ඒක එක QR කෝඩ් එකක් තිබුණා කියලා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මොහන් කොහොමද අර පාස්වර්ඩ් එක ගැන දැනගත්තේ කියලා. ඇත්තටම ජෝ හිතුවේ නෑ රායා කියන්නේ නරක කෙනෙක් කියලා. ඒකයි එයා මේ හැම දෙයක් ගැනම රායාට කිව්වේ. ඉතින් මේ වෙලාවේ රායා සත්‍යයට කියනවා මන් දන්නවා ඔයා ගාව දියමන්තිය හොයාගන්න විදිය ගැන සිතීමක් තියෙනවා. ඉක්මනටම අපිව ඒ තැනට එක්කන් යන්න කියලා. ඉතින් රාජ පරම්පරාවෙන් පැවතගෙන එන කෙනෙක් නිසා එයා හිතනවා මේ දියමන්තිය අයිති වෙන්න ඕන එයාට විතරයි කියලා. හැබැයි සත්‍ය ඒ දෙයට එකඟ වෙන්නේ නෑ. මේ සම මොහන් එයාගේ ගෝලයන්ට කියනවා සන්තුවයි ජෝවයි අල්ලගන්න කියලා.
ඊට පස්සේ මෝහන් සත්‍යයට කියනවා මම අර තව පැය 8ක් දෙන්නම්. ඒ කාලේ ඇතුළත අපිට දියමන්තිය හොයලා දෙන්න ඕන. එහෙම නැති වුණොත් මං අර 4 දෙනාම මරලා දානවා කියලා. මේ වෙලාවේ තමයි අපිට පෙන්වන්නේ මෝහන්ගේ අය රංජන්වයි ප්‍රියාවයි මාලිගාවෙන් එළිය එක තැනක හිර කරගෙන ඉන්නවා. දැන් සන්තුවයි ජෝවයි ගෙනින් එයයි ඉන්න තැනම ගැට ගහලා දානවා. ඉතින් මේ නිසාම සත්‍ය අර මාලිගාවේ සැසීමේ විදිහට එක තැනක් හාරන්න කියනවා. මෝහන්ගේ ගෝලෙක් එතන පොළව හාරන්න ගන්නවා. ඉතින් ටික වෙලාවක් හාරද්දී එයාගේ උදැල්ල යකඩ පෙට්ටියක වදිනවා. ඒ නිසා මේ අය එතන හාරලා බලනවා. ඒ අතරේ සන්තු ලයිටර් එකක් අරගෙන එයාව ගැට ගහ දෙන ලනුව පුලුස්සලා දානවා. මේ අතරේ මෝහන්ගේ අය අර වලේ තිබිලා යකඩ පෙට්ටියක් ගොඩ අර ගන්නවා. ඉතින් ඒ අය මේ පෙට්ටිය අරලා බැලුවම ඒක ඇතුලේ තියෙන්නේ එක ත්‍රිශූලයක්. ඉතින් රාය ඒක අතට ගන්නවා. හැබැයි ඒ මොකද්ද කියන එක ගැන රායට කිසිම තේරුමක් නැහැ. ඒ නිසා එයා ඒ ත්‍රිශූලයේ සත්‍යගේ අතට දෙනවා. සත්‍ය ඒක අතට අරගෙන පරීක්ෂා කරලා බලනවා. එයා කියනවා මේක මේ මාලිගාව ඇතුලේ රහස් කුටියකට යන්නේ අතුරක් වෙන්නේ නැති කියලා. ඉතින් මේ අය මාලිගාවේ ඇවිදලා රහස් කුටියක් තියනවාද කියලා පරීක්ෂා කරලා බලනවා. ඒ වෙලාවේ සත්‍ය දකිනවා විශ්ව දෙවියන්ගේ අවතාරවල රූප මේ මාලිගාවේ බිත්ති පුරා කොටලා තියෙනවා. ඊට පස්සේ මේ අය එක කාමරයකට එනවා. ඒ කාමරයේ මැද එක කුළුණක් තියෙනවා. ඉතින් ඒ කුළුණෙත් විශ්ව දෙවියන්ගේ අවතාරයක් වුණ නරසිංහ කෙනාගේ රූපය අඹලා තියෙනවා. ඉතින් සත්‍ය මේ කුළුණ හොඳින් පරීක්ෂා කරනවා. ඒ වෙලාවේ එයා මොනවහරි දෙයක් දකිනවා. ඒ නිසා එයා මෝහන්ට කියනවා ගිහින් අර ත්‍රිශූලය අරගෙන එන්න කියලා. ඉතින් මෝහන් ඒ ත්‍රිශූලය අරගෙන එනවා. සත්‍යයේ ත්‍රිශූලයේ උල් තුන අර කුළුණේ තියෙන සතර තුනට තුල් කරනවා. ඒත් එක්කම තමයි ඒ කුළුණේ තිබුණ අගුලක් ක්‍රියාත්මක වෙන්නේ. ඔය අතරෙම සන්තේ මර ලයිටර් එකෙන් එයාලගේ ලනු පුච්චගෙන තියෙනවා. ඊට පස්සේ මේ 4 දෙනාම එකතු වෙලා එතන ඉන්න මෝහන්ගේ අයට පහර දෙනවා. ඒ අතරේ රායවිත් අර කුළුණේ තිබුණ දේ පරීක්ෂා කරලා බලනවා. ඉතින් ඒකේ වෙන භාෂාවකින් ලියපු එක ප්‍රහේලිකාවක් තියෙනවා. සත්‍ය රායට කියනවා මේක පුරාණ ඉන්දියාවේ භාවිත වුණ භාෂාවක්. මේක කියවන්න පුළුවන් උනේ ප්‍රොෆෙසර් ප්‍රසාද්ටයි තව එක්කෙනෙක්ටයි විතරයි. ඉතින් දැන් ප්‍රසාද් ජීවතුන් අතර නෑ. ඒ අනිත් කෙනා තමයි මං. හැබැයි මට මේකට සන්තුගෙන් උදව් ගන්න වෙනවා. ඒ නිසා සන්තුවයි අනිත් අයවයි මෙතෙන්ට එක්කන් එන්න කියලා. ඉතින් රාය මෝහන්ට කියනවා ඒ අයව ඉක්මනට මෙතෙන්ට එක්කන් එන්න කියලා. ඒ අතරේ තමයි සන්තේම මෝහන්ගේ අයගෙන් බැරිලා එතනින් පැනලා එන්නේ. හැබැයි ඒ අයව මෝහන් එයාලව එක්කන් එන්න යාපු කණ්ඩායමට අහු වෙනවා. ඊට පස්සේ ඒ අය මේ කටියව අර මාලිගාව ඇතුළට අරගෙන යනවා. ඉතින් සත්‍ය දකිනවා සන්තට එහෙම කිසිම කරදරයක් වෙලා නැහැ කියලා. මේ වෙලාවේ රාය කියනවා මට වැඩි වෙලාවක් නැහැ. ඉක්මනට ඔක මොකද්ද කියලා බලන්න කියලා. ඉතින් සත්‍ය සන්තයක එකතු වෙලා අර කුළුණ ඇතුළේ තියෙන දේ පරීක්ෂා කරලා බලනවා. ඉතින් ඒක කියා තියෙනවා කරත්තයට නැගලා කුටියට ඇතුල් වෙන්න. එතනින් පස්සේ අහිර් බයිරව ඔයාලව ආරක්ෂා කරයි කියලා. ඉතින් සන්තු කියනවා අහිර් බයිරව කියන්නේ සංගීත රාගයක් නේද කියලා. ඉතින් සත්‍යට මේ වාක්‍යවල කිසිම තේරුමක් පේන්නේ නැහැ. මේ නිසා මෙයා මේ කුටිය පරීක්ෂා කරලා බලනවා. ඒ වෙලාවේ තමයි එයා දකින්නේ මේ කුටියේ බිත්තියක කරත්තයක නැගලා යන යම රජ්‍යෝන්ගේ චිත්‍රයක් තියෙනවා කියලා. ඉතින් එතන ඉස්සරහම ගල් වලින් හදපු රෝදයක් වගේ එකක් තියෙනවා. ඉතින් සත්‍ය මෝහන්ට කියනවා මේක කඩලා බලන්න කියලා. ඉතින් මෝහන්ගේ අය මේ රෝදේ කඩලා දාන්න හදනවා. හැබැයි ඒක කැඩෙන්නේ නැහැ. මිනිසාම සත්‍ය එයාගේ අයත් එක්ක එකතු වෙලා මේ රෝදේ කරකවලා බලනවා. ඒ වෙලාවේ තමයි ඒ කුටියෙන් තවත් කුටියකට යන්න පුළුවන් රහස් දොරක් විවෘත වෙන්නේ. ඉතින් මේ අය මේ කුටියට ඇතුල් වෙනවා. ඉතින් ඒ කාමරේ හරි මැද ලොකු කොටුවක් තියෙනවා. ඔයාලට මතක ඇති සත්‍යයම නතර වෙලා තිබුණ හොටෙල් එකේ මේ වගේම චිත්‍රයක් තිබුණා. ඒ වගේම මේ කුටියේ බිත්තිවලට තට්ටු කරාම අමුතු සංගීතයක් එනවා. හරියට වතුර පුරපු බෝතලයකට තට්ටු කරනවා වගේ. ඔය වෙලාවේ තමයි මේ අය දකින්නේ එතන බිම තියෙන රවුමක් වගේ එක සිදුරු තුනක් තියෙනවා කියලා. ඉතින් මෝහන් අර ත්‍රිශූලය අරගෙන ඇවිත් ඒ සිදුරු වලට දානවා. එයා හිතනවා ත්‍රිශූලයේ මේ රවුම වගේ එක විවෘත වෙයි කියලා. හැබැයි එහෙම වෙන්නේ නැහැ. මේ වෙලාවේ සත්‍යයට මතක් වෙනවා අර කුරුණේලිය තිබුණු දේ. ඒ තමයි කුටිය ඇතුළට ගියාට පස්සේ අබීර් බයිරව ඔයාලව ආරක්ෂා කරනවා කියලා. ඇත්තටම මේ අහිර් බයිරව කියන්නේ සංගීත රාගයක්. හැබැයි ඒක හදලා තියෙන්නේ කවාෂි ගෝත්‍රයේ අය. ඒ සංගීතයේ ඒ අය භාවිතා කරලා තියෙන්නේ ඒ ගෝත්‍රයේ අය සටනකට සූදානම් වෙන වෙලාවේදී. කොහොමද ජෝ මේ සංගීතය ගැන දන්නවා.
ඒ නිසා සත්‍ය ජෝටි කියනවා ඔයා ඒ සංගීතය ගැන දන්නව නේද? ඔයා ලී කෑලි දෙකක් අරගෙන මේ බිත්තියට තට්ටු කරලා ඒ සංගීතය වාදනය කරන්න කියලා. ඉතින් ජෝ සත්‍ය කිව්ව විදිහට ඒ බයිරව සංගීතය වාදනය කරනවා. ඉතින් ඒ වෙලාවේ තමයි හැමෝම පුදුම කරමින් මේ කුටිය මැද තියෙන පෙට්ටිය වගේ එක ඇතුලෙන් උමගකට යන්න දොරක් විවෘත වෙන්නේ. ඉතින් රායා මේ කුටිය ඇතුලට යන්න හදනවා. හැබැයි මේ වෙලාවේ මෝහන් කියනවා මේක මෙයාගේ උගලක්ද දන්නේ නැහැ. මොකද අපි අර භාෂාව දන්නේ නැහැ. ඒ නිසා මුලින්ම සත්‍යව පල්ලෙහාට යමු. ඊට පස්සේ අපි යමු කියලා. ඒ නිසාම සත්‍යගේ මල්ලි ශාන්තුවයි ජෝයි එක්කම් පල්ලෙහාට යනවා. රංජන් ප්‍රියා එක්ක රායා ගාව ඉන්නවා. ඉතින් සත්‍යගේ පස්සෙන් මෝහන් එනවා. ඉතින් මේ කුටිය පරීක්ෂා කරපු සත්‍ය උඩින රංජන්ට කියනවා ත්‍රිශූලය පල්ලෙහාට අරගෙන එන්න කියලා. හැබැයි ඇත්තට මෝහන් සත්‍යව විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා එයා මුඩට යනවා ත්‍රිශූලය අරගෙන එන්න. ඉතින් මෝහන් ගිහින් අර රවුම මැද තියෙන ත්‍රිශූලය එළියට අදිනවා. ඒත් එක්කම තමයි කොටුව ඇතුලේ පල්ලෙහාට විවෘත වුණ දොර ටිකෙන් ටික වැහෙන්නේ. ඒත් එක්කම සත්‍යම ඉන්න තැනින් තවත් දොරක් විවෘත වෙනවා. ඉතින් මෝහන්ගේ අය අර වැහුණු දොර කඩලා දාන්න හදනවා. ඒ අතරේ සත්‍ය අර උමගදිගේ ඇතුළටම යනවා. ඉතින් මේ අය ඇතුල් වුණාට පස්සේ අර විවෘත වුණ දොර ඉබේටම වැහෙනවා. ඒ වෙලාවේ සත්‍ය කියනවා ඉන්දියාවේ ඉතිහාසයේ කවදාවත් ආපස්සට යාමක් නැහැ. අපිට ඉස්සරහට යන්න වෙනවා කියලා. ඔය අතරේ මෝහන්ගේ අය මේ කුටිය කඩලා දාන්න හදනවා. ඒ අතරේ තමයි රංජන් කාටත් හොරෙන් SPට මේ ගැන කියලා මැසේජ් එකක් දාන්නේ. ඉතින් මෝහන්ගේ අය මේ කොටුව කඩන්න එයාලා ඉන්න කාමරේ බිත්තිවල ගල් එකින් එක කඩාගෙන වැටෙනවා. මේ නිසා රායා කියනවා ඔක නතර කරලා දාන්න. අපි මේක දිගටම කරොත් මේ කොටුවේ කඩා වැටිලා අපි ඔක්කොම මැරිලා යයි කියලා. ඔය අතරේ තමයි සන්තුයක ඇටසැකිල්ලක් දකින්නේ. ඉතින් එයා ඒක දැකලා හොඳටම බය වෙනවා. හැබැයි සත්‍ය ඒ ඇටසැකිල්ල යට තිබිලා යතුරක් වගේ එකක් එළියට ගන්නවා. ඊට පස්සේ එයා කියනවා මං හිතන්නේ මේ ඉන්නේ කවාචි ගෝත්‍රයේ කෙනෙක්. එයාලා දිවි හිමියෙන් මේ දියමන්තිය ආරක්ෂා කරා. මං හිතන්නේ මේ ඉන්න කෙනා එයාගේ ජීවිතේම කැප කරලා මේ දියමන්තිය ආරක්ෂා කරන්න ඇති කියලා. ඔය වෙලාවේ තමයි මේ අය දකින්නේ එතන ඉස්සරහා එක පෙට්ටගමක් තියෙනවා. ඉතින් මේ අය අර යතුරු දාලා ඒ පෙට්ටගම අරිනවා. ඉතින් ඒ පෙට්ටගම ඇතුලේ සත්‍ය හොයපු දේ තියෙනවා. ඒ තමයි වසර ගාණක් පැරණි දියමන්තිය. අවසානයේ සත්‍යයේ දියමන්තිය හොයා ගන්නවා. ඒ වගේම සත්‍යට මේ පෙට්ටගමේ තිබිලා තාත් මොකක් හරි දෙයක් හමු වෙනවා. හැබැයි ඒ මොකද්ද කියලා මේ වෙලාවේ අපිට පෙන්වන්නේ නැහැ. කොහොම වුණත් දැන් මේ තුන්දෙනාට ආපු පාරෙන්ම ආපස්සට යන්න බෑ. මොකද අර දොර වැහිලා ගියා ඔයාලට මතක ඇති. ඒ නිසාම මේ තුන්දෙනා එළියට යන්න පාරක් හොයාගෙන ඉස්සරහටම යනවා. ඒ වෙලාවේ තමයි මේ අය දකින්නේ එක සර්පයෙක්ව. ඉතින් සත්‍ය සන්තුට කියනවා මේ සර්පයා මෙතෙන්ට අපි ආව පාරෙන් ආවේ නෑ. අපි එයා ඉන්න පැත්තට යමු කියලා. එහෙම කියලා සත්‍ය අකමැත්තෙන් උනත් ඒ සර්පයාට වෙඩි තියනවා. ඊට පස්සේ මේ තුන්දෙනා ඒ සර්පයා ආව පැත්තට යනවා. ඉතින් මෙයාලා එක උමගක් දිගේ උඩටම යනවා. ඒ යද්දි ඒ උමගේ හිටිය වවුල වගේක් එළියට පියාඹලා යනවා. ඒ කියන්නේ එතනින් එළියට යන්න පාරක් තියෙනවා. කොහොම හරි ඒ තුන්දෙනා ඔහම අමාරුවෙන් ඒ උමග දිගේ එළියට එනවා. අවසානයේදී ඒ අයට පුළුවන් වෙනවා අර වංගගිරියෙන් එළියට එන්න. හැබැයි සත්‍යට එහෙම වැඩි දුරක් එන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මෝහන් එහෙම අර ගුහාවේ දොර වැහුණු නිසා ආව පාරෙම එළියට ඇවිත් තියෙනවා. ඒ වෙලාවේ එයාලා දැකලා තියෙනවා අර වවුල ටික පියාඹලා යනවා. ඉතින් මේ වෙලාවේ මෝහන් ඇවිත් මේ අයව වට කර ගන්නවා. ඉතින් මෝහන් සත්‍යට වෙඩි තියන්න හදනවා. සත්‍යත් මෝහන්ගේ පැත්තට එයාගේ පිස්තෝලේ එල්ල කරනවා. හැබැයි ඒ වෙලාවේ තමයි සන්ත මෝහන්ට පහර දෙන්න ගන්නේ. හැබැයි මේ වෙලාවේ මෝහන් සන්තු මල්ලා දාන්න හදනවා. ඒත් ඒ වෙලාවේ ඒකේ අත පසාරු කරගෙන යන්න ඊතලයක් වැදෙනවා. ඇත්තට මේ වෙන කවුරුවත් නෙවෙයි කවාචි ගෝත්‍රයේ කෙනෙක්. ඒ අය මෙතෙන්ට ඇවිත් මෝහන්ගේ අය වට කර ගන්නවා. ඉතින් මෝහන්ගේ අයට දැන් කරන්න කිසිම දෙයක් නැහැ. එයාලා මෙතනින් හෙල්ලුනොත් අනිවාර්යයෙන්ම ඒ අයට ඊතලයක් වදිනවා. ඒත් එකම තමයි මෙතෙන්ට පොලිසියෙන් එන්නේ. ඔයාලට මතක ඇති රංජන් SPට මැසේජ් එකක් දැම්මා. ඒ නිසා තමයි පොලිසියෙන් මෙතෙන්ට එන්නේ. ඒ අය ඇවිත් මෝහන්ව අත්අඩංගුවට ගන්නවා. ඒ විතරක් නෙවෙයි රායවත් අත්අඩංගුවට ගන්නවා. ඉතින් අවසානයේදී සත්‍යාර දියමන්තිය අර ගෝත්‍රයේ නායකයාට දෙනවා. ඉතින් එයා ඒ දියමන්තිය ඒ ගෝත්‍රයේ අනිත් අයටත් පෙන්නනවා. මොකද ඒ අය තමයි වසර ගානක්ම මේ දියමන්තිය ආරක්ෂා කරේ. හැබැයි මේ වෙලාවේ ඒ නායකයා කියනවා මේක ගෙනihin කෞතුකාගාරයට බාර දෙන්න. එතන තමයි මේකට ආරක්ෂිතම තැන කියලා. එහෙම කියලා එයා ඒ දියමන්තිය සත්‍යට දෙනවා.
ඉතින් සත්‍යය දීමන්තියත් අරගෙන එතනින් යනවා. ඒ වෙලාවේ තමයි සන්තු අහන ඊළඟට අපි මොනවද කරන්න කියලා. මේ වෙලාවේ අපිට කලින් සිදුවන සිදුවීමක් පෙන්නනවා. ඒ තමයි මේ තුන්දෙනාම අර ගුහාවෙන් එළියට එද්දී මොනවහරි දෙයක් දැකලා තියෙනවා. ඉතින් ඒ වෙන මොනවත් නෙවෙයි විජයනගර රාජවංශයේ නිදානය. ඒ ගුහාව ඇතුලේ රන්රිදී මුතුමැණික් ගොඩක් තැන්පත් කරලා තියෙනවා. ඉතින් ඒ ගැන තමයි ශාන්ත මේ ඇහුවේ. ඉතින් මේ විදිහට තවත් මූවි එකකට කුතුහලයක් ඉතිරි කරමින් මේ මූවි එක අවසන් වෙනවා. අද මූවි එක ඔයාලා රස විඳ නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. අපි තවත් මේ වගේ සුපිරි මූවි එකකින් ආයෙත් හම්බ වෙමු.